කැන්ඩියල්ල සුහද මිතුරු රාජ්‍ය සේවකයන්ගේ සුබ සාධක සංසදය වෙන මං ගිහිල්ලා එන්න පොඩ්ඩක් හැරෙට ගිහිල්ලා එන්න. ඔන්න ගමේ ලස්සන. ආයි. අදත් ඉතින් පටන් ගත්තා ගම වටේ රවුමක් යන්න. අද සෝලෝ ට්‍රැවල් එකක් තමයි. කට්ටිය අල්ලන්න අමාරුයි මේ දවස්වල. අපි යන්. ආයි. ගම වටේ රවුමක්. සෝලෝ ට්‍රැවල් තමයි කරන්න වෙන්නේ. මොකද කට්ටිය ඇත්තටම අල්ලන්න අමාරුයි මේ දවස්වල. අවුරුදු පාටි සමරලා කට්ටිය තාම සෙට්ුත් නැහැ. කාලෙකින් මේ ඇවිදින්න ගමේ. එල්ල තනියෙන් ට්‍රැවල් කරන එකත් හොඳයි. ඉතින් ගොඩක් කලාට අවුලක් නැහැ. ඇත්තට ඉතින් කලින් නම් මේ වගේම තමයි ඇවිද්දේ. මේ තියෙන කාලෙකින් තමයි මේ ඇවිදින්නේ. තනම් ගම්ම තරම් ලස්සන තැනක් ආයේ නැහැ. Solo travel. Solo travel. වෙලාවකට නම් තනියෙන් ට්‍රැවල් කරන එක නේ බෝරින් වගේ දැනනට අවුලක් නැහැ. පට්ට නිදහස්. තනියම යන්න පුළුවන්. මේ තමයි නාන්න හදලා තියෙන පිහිල්ල. වතුර නම් අඩුයි. කලින් නම් ඉතින් මේ වගේම තමයි නාන්න ගත්තේ. දැන් වතුර එන්නේ. ඉතින් කැමරාව නම් හෙල වෙනවා. පොඩ්ඩක් ගණන් ගන්න එපා. මොකද යන පාරත් ඉන්නම පොඩි පාරක යන්නේ. ඇල මාර්ගයක යන්නේ. එනවනේ කොහොමද පාර කියලා. කූඩැල්ලොත් ඉන්නවා. ඉතින් මේ ඇවිදිද්දි පොද වැහලා වැස්සනේ. පරිසරය නම් පට්ට ලස්සනයි. කාලෙකින් ගමට ආපු හින්දාත් දන්නේ නැහැ. සෝලෝ ට්‍රැවල් කරන නිදහසේ ඇවිදින්න පුළුවන්. අවුලක් නැහැ. මේ තමයි කැන්ඩියල්ල පාලම.
ගම වැස්ස නිසා වතුරත් පොඩ්ඩක් වැඩි වෙලා තියෙන්නේ කඳුරේ. නාන්න නම් හොඳයි වතුර තියෙනවා. නිසා ප්‍රෙස් ගතියට තියෙන පරිසරය. කොහොමද ප්ලේස් එක? නාන්න නම් සුපිරිය. ඉතින් අර ඒකාකාරී වැඩ කරලා ඉතින් ගමට ආම් පට්ට නිදහසක් තියෙන්නේ. සුපිරි. අද නම් වහින්න වගේ තියෙන. ආහසත් පොඩ්ඩක් අලු කරලා තියෙනවා. අපි ඉතින් පොඩ්ඩක් මෙතන හැරෙන්න තමයි වෙලෙ වෙනවා. වහින්න වගේ. නාන්න බිහිල්ලා තියෙනවා. ආවෙන මං ගිහිල්ලා එන්න පොඩ්ඩක් හැරෙන්න ගිහිල්ලා එන්න. මාව කෙනෙකුත් හම්බුණා. ගම වටේ රවුම පොට්ට ගම සෑහෙන්න වෙනස්සලා තියෙනවා. වෙල්ලේ ආය නවතින්න කියලා හිතනවා. නවතින්න හිතෙන්නෙත් නැහැ. ඇවිදින්න තමයි හිතෙන්නේ. තා පොඩ්ඩක් යා. Solo travel Sami Media. ඒ වගේ ඉතින් ඇවිදින්න නැතුවම බෑ. ඉතින් දැක්කම ඇවිදින්න තමයි හිතෙන්නේ. ඒ තරම් හිතට නිදහසක් තියෙන්නේ. Udah paler bah, udah kumburat, udah pahin dah. Kaling iting awak ya parah tamai. Kau mau kumur well ya? Super. Pretty nih. Lassana. Ini lassana. Wahinda wage තියෙන්නේ. එතනින් නතර කරන්න වෙයිද නැහැ වීඩියෝ එක. අපි බලමු. අවුලක් නැහැ වහින්නේ නැහැ වගේ. පට්ට නිදහස්.
ඉතින් ගැන්ඩියල්ල ගමේ රාජ්‍ය සේවකයන් විසින් කරපු අපූර්ව වැඩක් තියෙනවා. මේ තියෙන්නේ මේක මේ රාජ්‍ය සේවකයන්ගේ ගැන්ඩියල්ල සුහද මිතුරු රාජ්‍ය සේවකයන්ගේ සුබ සාධක සංසදයට වසර 5ක් සපිරීම නිමිත්තෙන් මෙම මගියාවන් ඉදි කරන ලදී. ඔන්න කරනවා නම් වැඩ. රට හදනකම් බලන් ඉන්නේ නැතුව ඔන්න ගැන්ඩියල්ලේ රාජ්‍ය සේවකයන් ආදර්ශයක් දීලා තියෙනවා. පුළුවන් නම් කරන්න ඔයාලා. එන අදට ගම්මටේ රවුමක් මෙතනින් නවතිනවා. අයිත් දවසකම ජය වේවා.